මේ දැන් අපි ඇවිත් ඉන්නේ බදුල්ල ආලියල පෝගහ මඩිත්ත දෙඹල පෙර පාසලටයි. විශේෂයෙන්ම මෙහිදී මතක් කළ යුතුයි ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ ගරු සභාපතිතුමන්ගේ මෙහෙයුමත් සමග ඒ වගේම ගරු වතු අධිකාරිතුමන්ගේ නායකත්වය යටතේ අප බෙදලා දුන්න මේ අවශ්‍ය පෙර පාසල් වලට පෙර පාසල් සුද්ධ පවිත්‍ර කරන්න. අපිට හමු වුණේ මෙතන හාලියැල්ල බෝගහ මඩිත්ත කියන පෙර පාසලයි. ඒ පෙර පාසල අපි සම්පූර්ණ සුද්ධ පවිත්‍ර කරා. ඒ වගේම විශේෂයෙන්ම බැම්ම වැස්සට පස් වැටිලා කාණු වැහිලා ඒ සියල්ල වැහිලා තිබුණේ. ඒවා අපි සුද්ධ පවිත්‍ර කරා. විශේෂයෙන්ම මෙතනදී මේ තමයි පෙර පාසල. මෙතනදී මේ සම්පූර්ණ මේ කෑල්ල අපි සුද්ධ පවිත්‍ර කරා. මේ කාණු සම්පූර්ණ වැහිලා තිබුණේ. මේ කාණු වැහිලා තිබුණ කොටස ඒ සුද්ධ පවිත්‍ර කරමින් ඒ වගේම මේ උඩ වර්ෂාව නිසා සම්පූර්ණ මේ කාණු පද්ධතිය වැහිලා තිබුණේ. ඊට පස්සේ මෙතන අපි බැම්මක් සකස් කළා. මේ ආකාරයට බැම්ම දිගට සකස් කළා. ඒ වගේම මේ කාණු පද්ධතිය පිළිසකර කරමින් ඒ වගේ විශේෂයෙන්ම මේ පැත්ත සම්පූර්ණම අපි සම්පූර්ණ බල සුද්ධ කරගත්තේ නැහැ. ඒකට හේතුව තවත් වැස්ස නිසා සෝදාපාලුවට ලක්වන නිසා. ඒ වගේම මෙතන සම්පූර්ණ බැම්ම සුද්ධ පවිත්‍ර කරමින් මෙතන බැම්මක් සකස් කළා. අපිට ගාල තිබුණු ප්‍රමාණය අනුව තමයි මේකට අපි දායකත්වය ලබා දුන්නේ. විශේෂයෙන්ම මුප්පරවැලි කොටසේ පී රමේෂ් රාජදොරේ උපුල් සිව්පෙරුමාල් ප්‍රේම කුමාර යන සියලුම දෙනා අපට මේකට සහයෝගය ලබා දුන්නා. විශේෂයෙන් මේ කාණු පද්ධතිය සම්පූර්ණ අපි සුද්ධ කරා. මේ තියෙන්නේ. ඒ වගේම මෙතනදී චන්දන සාන්ත යන අප මහත්තුරු අපට මේකට ඉතාමත් දැඩි ලෙස සහයෝගය ලබා දුන්නා. මේ සම්පූර්ණ මේ කෑල්ල සුද්ධ පවිත්‍ර කරා. ඒ වගේම මේ කෑල්ල සම්පූර්ණ සුද්ධ පවිත්‍ර කරා. මේ තියෙන්නේ මේ පෙර පාසල් ළමුන් සෙල්ලම් කරන භූමි ප්‍රදේශය. මේ කෑල්ල උදුළු ගාලා සුද්ධ පවිත්‍ර කරලා අපි සකස් කළා. විශේෂයෙන් මේ වැට කඩා වැට තිබුණේ. මේ වැට අපි සකස් කරා. මේ දැල සකස් කරමින් අපිට උදේ ඇවිත් අපි 8 දෙනෙක් මේ ස්ථානයට සහභාගී වුණා. සහභාගී වෙලා අපිට හැකි පමණින් අපි මේකට දායකත්වය ලබා දුන්නා. ඒ වගේම මෙහි අධ්‍යක්ෂකතුමා චන්ද්‍රසිරි මහත්මයා මේ අවස්ථාවට පැමිණියා. එතුමා බොහොම සතුටු වෙලා අපිට ස්තුති කරලා ගියා. ඒ වගේම බදුල්ල අධ්‍යාපන කලාපයේ ඒ නිලධාරි මහත්වරු කීප දෙනෙක් මේක සහභාගී වුණා සර්. ඉතින් මේ ආකාරයට අපි මේ ස්ථානයේ වැඩේ නිම කරන මට්ටමට මේ මොහොත වෙනට ඇවිත් තියෙනවා. තව පැය භාගයක් වගේ සුළු වේලාවකදී මේ සියලුම වැඩ කටයුතු ටික අපට අවසන් කරන්න පුළුවන් වේවි. මේ වෙලාවේ වැස්ස වහිනවා. නිසා තව පැය භාගයක් විතර අපිට දුන්න වැඩ කොටස නිම කරලා වැඩ නතර කරන්න අපි සැලසුම් කරගත්තා.